මෙච්චර ගුණ ටිකක් අරගෙන මේ වගේ රෙදි කෑල්ලකට එහෙම දානවා. දැන් දර කෑල්ල අවුලව ගන්න ඕනේ. ලෙහෙසි. ඊට පස්සේ දර කෑල්ල දැන් මේක එහෙම අවුලවන්නේ. උඩට දාලා දර කෑල්ල දෙක මෙතනින් දාන්න කිව්වද ඒක කරන්නේ. එකක් හරි දෙකක් හරි දානවා. ඊට පස්සේ මේක නිවෙන්නේ නැතුව ඕම පත්තුලපත් වෙන ඉතින් දැල්ල එනවා. පත්තුලකින් මට පහුගිය දවස්වල අර මේ ඇස්සත් එක අපිට දරහින් ගයිනේ. ඒ දර තියෙන දර ටික ප්‍රයෝජන ගන්න ඕන හින්දා තමයි මේක කරගත්තේ. මොකද මම වැඩ කරලා ගිහිල්ලා හන්දවට නාන්නේ මොනවාම මම මේක ගෙදර කියාගේ දර කෑලි දෙකකින් තුනකින් හොඳ වතුර මුට්ටියක් පුළු කරගන්නවා. ඔය දර කෑල්ල දැන් මේ එක දර කෑල්ලක් විනාඩි 40ක්වත් පත් වෙනවා. මේ දිගට ගත්තාම එක දර කෑල්ල විනාඩි 40ක්. සාමාන්‍ය වතුර කේතල තුනක් අපි උණු කරන එක කෑල්ලක. ටිප් එක යනකොට නම් තරන් යන්න පුළුවන් පොඩි දර ටිකයි යන්නේ. අනිත් ඒවා අපි කුඹුරට යනවා කියන්නේ කුඹුරට හරි හේනට හරි යනකොට අපි මේක අරගෙන ගිහිල්ලා උදේ පත්තු කරලා තිබ්බනම් අපිට තේ බොන්න ඕනේ වෙලාවට ගානට නිවෙන්නේ නැතුව මේක පත් වෙලා තියෙනවානේ. අපිට ඕනේ වතුර ටික උණු වෙලා තියෙනවා. මේ බලන්න දැන් දැල් එනවා හොඳට. මේ ඒ වගේම අර දැන් පාරේ ඉරුඟු තම්බන්නේ අන්න ඒගොල්ලන්ට එහෙමනම් හරිම වටිනවා. ඒගොල්ලන්ට වටිනවා. ඊට පස්සේ තව මේ ඔය ඒ කරකාරයන්ට එහෙම හරිම වටිනවා. එහෙනම් 75ක් දර ඉතුරු වෙනවා. දැන් මේ මෙහෙම අල්ලන්න දැන් තවන රස්නේ එනවා. දැන් මේකට අපිට ඕන තැට්ටිය දා බාබකියු එහෙම ගන්න. ඒ වෙනම තියන්න පුළුවන්. අපිට තැට්ටියට මේකට වෙන වෙනම කෑලි කෑලි දෙනවා. අනිත් මේ කිලෝ 50ට වඩා බරක් තියන්න පුළුවන්. කියන්න පුළුවන් දර දැන් මේ දර කෑල්ලේ හොඳම දේ තමයි දැන් අපි මේ දර කෑල්ල ඇතුළට තල්ලු කරන්න ඕනේ නැහැ. මේ පත් වෙන්න මේක ඇතුළට පැටෙනවා. අඟුරු පිරෙන්න මේක රස්නේ වැඩි වෙනවා. දැල්ල වැඩි වෙනවා. පොල් කටු කෑලි අනිත් අපතේ නොයන විදිහට චූටි දර කෑල්ල පවා මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ. පොල් කටු කෑලියමත් දාන්න. පොල් කටු කෑලියම දාන්න. හොඳටම හොඳ පොල් කටු කෑලි දාන්න තියෙනවා. පොඩි පොඩි පිහියෙන් කොටන දර කෑලි. ඒ වගේ නිකන් අපතේ යන දේවල්. මේ පැත්තෙන් එළියට ගන්න පුළුවන් අලු ටික. ඔව්. දැන් මේක ඇරලා දැන් මෙහෙන් වැටෙන අලු ටික පිරුණාට පස්සේ මේකෙන් අරගෙන ඉඳලා අපිට ඉස්කල් වලට ආයි පාවිච්චි කරන්න අර වගේ පත්තුන වලට දා ගන්න පුළුවන්. මේක දැන් පත්තු වෙන්න දර කැල්ල යටට වැටෙනවා. ඊට පස්සේ නිවෙන්නේ. ඕන හුලං වෙලාවක ඕනම දැක් වෙලාවක පත්තු කරගෙන තියාගන්න පුළුවන්. ඒක දැන් හැන්දෑව යනකම් ඔය පත්තු තියෙයි.